Good morning ළමයි. ඔන්න සතියන්තයේ වීඩියෝ එකක් එක්ක ආවේ. හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. 2026 පළවෙනි vlog එක. අද මම ඇවිත් ඉන්න place එක කවුරු හරි දන්නව නම් අනිවාර්යෙන් comment section එකේ comment එකක් දාන්න. මෙතන view එක නම් මාරම ලස්සන ළමයි කියන්න වචන නෑ. ඇත්තටම මේ වෙන කොහෙවත් නෙවෙයි. කොල්ලුපිටිය beach side එක. ඉතින් ඔන්න ඔය විදිහට රස්ම රස ආප්ප දෙකකුත් කාලා පැෂන් ෆෘට් ජූස් එකකුත් බීලා අපි යන් ආයෙත් බීච් සයිඩ් එක බලන්න. මේ ප්ලේස් එක නම් මාරම නිදහස්. ප්‍රයිවට් pool area එකක් එහෙමත් තියෙනවා මෙතන. ඉතින් මං අද හරි ආසාවෙන් කරන්න ඉන්න වැඩකට එළියට යන්න ඉන්නේ. මාත් එක දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එක ඉවර වෙනකම් අපි අද පෙටා පැත්තට යන්න තමයි ඉන්නේ. මට රත්තරන් බඩු ටිකක් ගන්න තියෙනවා. අපි යන් මේ පැත්තට ටාරරා. වේගෙන් යන්නේ මං වෙන කොහෙටවත් නෙවෙයි බැංකුවට. මුලින්ම අපි සල්ලි ගන්න ඕනේ මේ වැඩේට. ඉතින් ඔන්න මම දැන් ඇවිත් ඉන්නේ කොටුවට. මුලින්ම කොටුවේ රවුමක් දාලා තමයි මම හෙට්ටි වීදියට යන්න ඉන්නේ. මේ ඉන්නේ දෙවෙනි හරස් වීදියේ. ඕනම කෙනෙක්ට දෙවෙනි හරස් වීදියට ආවම අඩුවට ඇඳුම් ගන්න පුළුවන්. ළමයි ඊළඟට කොටුවේ වීඩියෝ එකක් ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න. අඩුවට බඩු ගන්න පුළුවන් තැන් මොන වීදියේ එක වීදිවල එක දේවල් තියෙන්නේ. ඒ වගේ විස්තරයක් ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ vlog එකෙන් මම අරන් ඉන්නම්. දැන් පොඩ්ඩක් වේගෙන් යන්න ඕනේ. අපිට වැඩි වෙලාවක් නැහැ. වැඩ කරන ගමන් ආවේ. පොඩි වෙලාවක් නැහැ. ඉක්මනට යන්න ඕනේ නිසා. එතකොට ළමයි මෙන්න මේ තියෙන රතුපල්ලිය. ගොඩාක් අය ෆොටෝ ෂූට් කරන්න මෙන්න මෙතනට එනවා. රතුපල්ලියේ වීඩියෝ එකක් ඕනේ නම් ඒකටත් කමෙන්ට් එකක් දාන්න. මම ඒකිනුත් vlog එකක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ගොඩක් වෙලාවට පළතුරු එහෙම ගන්න ඔය රතුපල්ලිය ගාවට තමයි ගොඩක් අය එන්නේ. එතන ඇත්තටම පළතුරු ගොඩක් තියෙනවා. රතුපල්ලිය ගාවෙන් දකුණු පැත්තට හැරිලා දිගටම ගියාම කොමර්ෂල් බැංකුව ගාවින් පාර මාරු වෙලා හෙට්ටි වීදියට යන්න පුළුවන්. දන්නේ නැති කෙනෙක්ට ඒකත් වැදගත් වෙයි. ඉතින් මම දැන් යන්නේ හෙට්ටි වීදියට. මට ඕනම කරන බඩු ටිකක් ගන්න. ඉතින් මම මේ දැන් ඉන්නේ හෙට්ටි වීදියේ. රත්තරන් බඩු ගන්න ඕනම කෙනෙක්ට එන්න ඕනි වීදිය තමයි හෙට්ටි වීදිය කියන්නේ. මේ දවස්වල නම් ගොඩක් මිල වැඩි වෙලා තියෙන රත්තරන් බඩු වල අපි රවුමක් දාලා බලමු. ඉතින් තැන් දෙක තුනකටම ගිහිල්ලා මම එකක් සිලෙක්ට් කරා. මම බයි කරන්න යන්නේ චේන් එකකුයි පෙන්ඩන් එකකුයි. දැන් නම් ළමයි පවුමේ මාලයක් ලක්ෂ 3.35ක් විතර වෙනවා. හැදුම් කුලියත් එක්ක මම ගත්ත එක නම් 3.62කට වගේ තමයි සෙට් උනේ. ඒ කඩේම මම පෙන්ඩන් එකකුත් ගත්තා. ඒකත් 60 ගාණක් උනේ. 62ක් වගේ ගාණක් මට මතක විදිහට. ඔක්කොම ගාන ලක්ෂ 4.22ක් වගේ වුණා. මං හිතන ඒගොල්ලෝ රුපියල් 1000ක් වගේ 1000ක් 2000ක් වගේ අඩු කරා. ඉතින් දැන් නම් හවස් වරුවක්. මේ අපි ආයෙත් රවුමක් දාන්න යන්නේ. තමයි මෙන්න මේ තියෙන ගංගාරාම පන්සල. කොළඹ කවුරුත් වඳින්න යන්නේ මෙන්න මෙතන. ගංගාරාමේ ෆුල් වීඩියෝ එකක් ඕනේ නම් ඒකටත් කමෙන්ට් එකක් දාන්න.
දැන් වෙලාව 5ට විතර ඇති. දැන් අපි යන්නේ නිදහස් චතුරාර්ය පරිශ්‍රයට. පොඩ්ඩක් හවස් වෙලාවේ ඒ පැත්තේ රවුමක් දාලා එන්න තමයි යන්නේ. එතකොට මෙන්න මේ තියෙන්නේ කොළඹ මියුසියම් එක. මට මතකයි මම ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ආවා වගේ මතකයක් තියෙනවා. මම මෑතකදී නම් ගිහිල්ලා නැහැ. ළඟදීම යන්න ඕන ඒ පැත්තෙත්. මේක නම් ඉතින් හැමෝම දන්නවා ඇති. මේක තමයි නෙළුම් පොකුණ, මහින්ද මාත්‍යාගේ නෙළුම් පොකුණ. ඔන්න අපි දැන් ආවා අපේ ප්ලේස් එකට, නිදහස් චතුරාර්ය පරිශ්‍රය. මේ වෙලාවට නම් මෙතන ගොඩාක් කට්ටිය ඇති. බලමු අපි ගිහිල්ලා. ගොඩාක් අය එක්සර්සයිස් කරන්න මෙතනට එනවා. හවස් වෙලාවට අනිවාර්යෙන් මෙතන සෙනග ඉන්න තැනක්. ගොඩක් කලාවට ඔය රස්සාවල් වලට එහෙම ගිහින් එන ගමන් එහෙම පොඩ්ඩක් එතන ඉඳලා මේ එක්සර්සයිස් කරලා ගෙදර යන අය මම දැකලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් රැ වෙනකන් ඉඳලා අපි මෙතනින් ගියා. ඔන්න ඔහොම තමයි අපේ පළවෙනි සතිය ඉවර වුණේ. Asko samhe uratapan vedana mage hegum sittam maade vyangana vi tidunne nekendu nilvarne netramanram rekale se taran केश से नामा